සීය ගමනක් යනවද? නෑ පුතේ. අපේ බුදුහාමුදුරුවන්ගේ ගුණ සීකරන දවස එනවනේ. ඒ මොකද්ද? වෙසක් දවස. එතකොට අපි මේ පාරත් වෙසක් කුළු හදනවද? නැතුව යේ! සාකෝ ඊළනේ. ඒකට කමක් නෑ. මහගම. හෙලෝ මෙන්න පුතාට කතා කරන්න ඕනේ නේ. හෙලෝ තාත්ති මේකයි වැඩේ. අපේ බුදුහාමුදුරන්ගේ ගුණ සීකරන දවස එනවනේ. වෙසක් දවස. එදාට අපේ සීය ලස්සනට යන්න ඕනිනේ. සීයට මේක අම්මට තෑග්ගක්. ඒයි වෙසක් දවසට කලින් දවස ගෙදර බුදුන් සිහි කරන දවස. ඒ කවුද? අම්මා. අම්මනේ අපි හැමෝම ආදරෙන් බලාගන්නේ. එතකොට මේක අපේ ගෙදර බුදුන්ලා දෙන්නෙක් ඉන්නවනේ. ඒ කවුද? ආච්චි අම්මා. කල්ලියට මහන්සියෙන් ඇතිනේ ඒකක් කොහොම නේද? දෙන්නද? මේ මොකද? අද ගෙදර බුදුන් සිහි කරන දවසනේ. අනේ පුතේ. අම්මේ මේක අම්මට. මගේ පුතාට බුදු සරණයි. යමෙක් සිය මව්පියන් පෝෂණය කරයිද හෙතෙම මෙලොවත් පරලොවත් සුගතිය ලබයි. බැඳීම් තව තවත් හැඩ කරන රිච් ලුක්